සුබදෑසනක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාදමත් දවසක් ඔබට. ලෙන්ද කාලයේ 12 වෙනි දවසේ අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් අද මෙනෙහි කිරීමට අපි ගමන් කරමු. ප්‍රේම සහෝදරයා සහෝදරිය, යමෙක් වසපානය කරලා තවත් කෙනෙක්ගේ මරණය බලාපොරොත්තුවෙන් හිටියොත් මොකද වෙන්නේ? එක්කෙනෙක් වසපානය කරලා එයා බලාපොරොත්තු වෙනවා තව කෙනෙක්ගේ මරණය. ඇත්තටම වසපානය කරපු කෙනාගේ මරණය තමයි සිද්ධ වෙන්නේ. අනිත් කෙනාට හානියක් වෙන්නේ නැහැ. ප්‍රේමවන්තේනි, අමනාපයක් හිතේ තබාගෙන ඉන්න කෙනා හරියට මේ වසපානය කරලා අනිත් කෙනාගේ මරණය බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වගේ කියලා කියනවා. ඒකට හේතුව තමයි කෙනෙක් අමනාපයක් හිතේ තියාගෙන ඉන්නවා නම් ඒකෙන් හානිය වෙන්නේ ඒ කෙනාටම මිසක් එයා අමනාප වෙලා ඉන්න අනිත් කෙනාට නෙමෙයි. යේසුස් වහන්සේ කියනවා, මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා කරන්න වුනම් නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ නුඹලාටත් කමා කරනසේක. නමුත් නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා නොකරන්න වුනම් නුඹලාගේ පියාණන් වහන්සේත් නුඹලාගේ වරද කමා නොකරන සේක. ප්‍රේම සහෝදර සහෝදරිය, දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ අපිට පැහැදිලිව කියනවා අපිව කමාව ලබන්නට නම් අපි කමාව දෙන්නට ඕනේ. අපි කමාව ලබන්නේ, අපේ පාප වලට කමාව ලබන්නේ අපේ සුදුසුකමක්වත් වටිනාකමක්වත් නිසා නොවන බවත්, ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව නිසා බවත් අපි හොඳින්ම දන්න කාරණාවක්. අපි පාපයෙන් ගැලවිලා ඉන්නේ උන්වහන්සේගේ අනුග්‍රහය නිසා. ඉතින් උන්වහන්සේ කියනවා අපි පව් කමාව ලබන්නට නම්, අපේ වරදවලට අපි කමාව ලබන්නට නම් අපිට වරදක් කරපු අනිත් අයට, අපිට පීඩාවක් කරපු අනිත් කෙනාට කමාව දෙන්නට ඕනලු. මෙතන කියන්නේ යේසුස් වහන්සේ අපේ හදවතට එක දොරටුවයි තියෙන්නේ. අපේ හදවතට කමාව දෙන්න තියෙන්නේ එක දොරටුවක්. ඒ දොරටුවෙම තමයි කමාව ගන්නටත් පුළුවන්. මේ දොරටුව අරින එකේ වගකීම තියෙන්නේ ඔබටයි මටයි. ඔබේ මගේ හදවත විවෘත කරන්නට පුළුවන් ඔබටයි මටයි විතරයි. ඒක දෙවියන් වහන්සේ බලෙන් කරන්නේ නැහැ. ඉතින් යේසුස් වහන්සේ කියනවා අපේ දොර විවෘත කරොත් අපි යමෙක්ට කරුණාව දක්වන්න, සමාව දෙන්න අපි දොරටුව විවර කරොත් යේසුස් වහන්සේගේ කරුණාව, යේසුස් වහන්සේගේ සමාව ඒ දොරටුවෙන්, ඒ විවෘත කර දොරටුවෙන්ම තමයි ඇතුල් වෙන්නේ. අපි මෙතන යේසුස් වහන්සේ සමාව දීලා සමාව ගන්න කියන්නේ අපිට කෙනෙක්ට සමාව දීලා සමාව උපයන්න නෙමෙයි. අපේ හදවත කමාව එන තැනට පත් වෙන්නට නම් අපි කමාව අපේ හදවතින් එළියට දාන්නට ඕනේ. අපි කමාව එළියට දාන්න විවර කරන දොරටුවෙම තමයි කමාව ඇතුළට එන්නේ. ඉතින් අපි අමනාපයක් තියාගෙන අපි කමාව දෙන්නේ නැතිනම් සැබවින්ම විනාශ වෙන්නේ ඔබගේත් මගේත් ආත්මය. මරණයට පත් වෙන්නේ ඔබගේත් මගේත් ආත්මය. ඔබටයි මටයි තමයි ආත්මික විනාශය අත්පත් වෙන්නේ. අපි අමනාපයෙන් ඉන්න මනුෂ්‍යයා නෙමෙයි, ඔබයි මමයි විනාශ වෙනවා මේ අමනාපය නිසා. ඉතින් අපේ ආත්මයට කරගන්න ලොකු හානියක් තමයි, ලොකු විනාශයක් තමයි අපි තව කෙනෙක්ට කමාව නොදී ඉන්න එක. ඉතින් යේසුස් වහන්සේ අපිට මඟ පෙන්වන දේ වචනේ මඟ පෙන්වනවා. ඒ ආත්මික හානිය අපිට කරගන්නට එපා. ඒ ආත්මික වශයෙන් පානය කරන්නට එපා. කමාව දෙන්න. එවිට යේසුස් වහන්සේගේ කමාව, යේසුස් වහන්සේගේ සමාදානය අපේ ජීවිතවලට ගලා එන්නට යනවා. ඒ වගේම මේක ආත්මික විතරක් නෙමෙයි, මේක අපිට ශාරීරිකව, භෞතිකව ලොකු හානියක් කරන දෙයක් තමයි අපි කමා නොවී සිටීම, අපි අමනාපයක් තියාගෙන සිටීම. හිතෝපදේශ පොතේ කියනවා තුෂ්ටිමත් සිත හොඳ ඖෂධයකි, නමුත් බිඳුණු ආත්මය ඇට වියලවයි. මේ කතාව කියන්නේ බිඳුණු ආත්මය. යම් කෙනෙක් ගැන අපි හිත බිඳිලා ඉන්නවා නම්, අපි තරහෙන් ඉන්නවා නම්, අපි කෝපයෙන් ඉන්නවා නම්, අපි අමනාපයෙන් ඉන්නවා නම් ඒක අපේ ශරීරයට හානියක් බවට පත් වෙනවා. අපේ ශරීරයට විසක් බවට පත් වෙනවා කියන කාරණාව. මේක විද්‍යාත්මක ඔප්පු කරලා තියෙනවා ප්‍රේමවන්තේනි. අපි අමනාපයෙන් ඉන්නකොට, අපේ දීර්ඝ කාලයක් එකම අමනාපය, එකම තරහව, කෝපයත් එක්ක ඉන්නකොට අපේ ශරීරයේ ඒකාකාර ස්ට්‍රෙස් එකක් මේන්ටේන් වෙනවා දිගු කාලීනව. ඒ ස්ට්‍රෙස් එක මේන්ටේන් කරන කෝටිසෝල්, ඇඩ්‍රිනලින් හෝමෝන මගින් අපේ ශරීරය අපේ හෘදයාබාධ වලට ලක් කරනවා. අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩු කරනවා. අපේ ශරීරයට ලොකු හානියක්. ඒක අපේ ආත්මික හානියක් වගේම අපිට භෞතිකමය හානියක් කරනවා. ඉතින් යේසුස් වහන්සේගේ වචනය, දේව වචනය අද දවසේ අපිට මඟ පෙන්වනවා මේ අපි කමා නොවී සිටීම, ඒක අපිටම කරගන්න ආත්මික හානියක් වගේම අපිටම කරගන්න ශාරීරික හානියක්. දේව වචනය අපිට කියනවා එපිස 4:31-32 පදවල කියනවා සියලු තිත්තකමත්, කෝපයත්, උදහසත්, කෝලාහලත්, උපහාසත්, සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහ කරනු ලැබේවා. නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ නුඹලාට කමා වුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමා වේල්ලා. අපිට කියනවා ක්‍රිස්තුස් වහන්සේ අපිට කමා වුණා වගේම අපිට කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ අපිට කමා වුණා වගේම අපිත් කමා කරන්න. හේතුව තමයි අපි අපේ කමාව ලබන්නට
අපිට කිසිම සුදුසුකමක් තිබුණේ නෑ. නමුත් උන්වහන්සේ අපිට කමාව දුන්නා. අපි උන්වහන්සේ වෙනුවෙන් මුකුත් කරලා නැතුව අපි වැරදි කාර්යයන්ව සිටියදීම උන්වහන්සේ අපිට කමාව දුන්නා. ඒ ප්‍රේමයට තමයි අපි උන්වහන්සේට ලං වුණේ. ඉතින් උන්වහන්සේත් කියනවා අපිට වැරදි කරපු කෙනා කමාව ලබන්නට සමහර විට සුදුසු නැතුව ඇති. උන්වහන්සේ කියනවා ක්‍රිස්තුස් වහන්සේ වගේ නොමිලේම කමාව දෙන්න. ඒක ඔවුන්ගේ ජීවිතයට වගේම අපගේ ආත්මික ජීවිතයටත් අපගේ ලෞකික ජීවිතයටත් මහත් වූ ප්‍රතිලාභයක් වෙන්නට යනවා. ඒ වසපානය කිරීමෙන් වළකින්න කියලා අද දවසේ උන්වහන්සේ අපිට මඟ පෙන්වනවා. ඉතින් එසේ කරන්නට කමාව දෙන්නට ප්‍රේමවන්ත හදවතක් ඇති වෙන්නට දයානුකම්පාව ඇති හදවතක් ඇති වෙන්නට ස්වාමීන් වහන්සේ ඔබටත් මටත් ආශිර්වාද කරන සේක්වා. ඔබට ජේසුස් පිටයි.